Welcome to Cook with Tashi YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවේ අපි හැමෝම කන්න ආස මැකරල් ටින් මාළු සෑන්ඩ්විච් එක හදන විදිය. සෑන්ඩ්විච් එක හදන්න අවශ්‍ය කරන දේවල් මම මෙතන දාලා තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි බෝල් එකක් අරගෙන ඒකට බටර් මේසන් දෙකක් වගේ එකතු කරගමු. දැන් අපි මේකටම අබ කුඩු වලින් මේසන්දක් සහ ගම්බිරිස් කුඩු වලින් මේසන්දක් එකතු කරගමු. දැන් අපි බටර් එකත් එක්ක අබ කුඩු ටිකයි ගම්බිරිස් ටිකයි හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ඒකට අපි කපාගත්ත අම්මිරිස් කරල් 4ක් සහ ලොකු ලුණු ගෙඩියක් එකතු කරලා මේ ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි පොඩි කරගත්තු ටින් මාළු එක එකතු කරගමු. මම මෙතන ලුණු ටිකකුත් එකතු කරගෙන තමයි අරගෙන තියෙන්නේ. දැන් මේ විදිහට අපි ඔක්කොම ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ වෙලාවේදී මම තව බටර් තේ හැඳක් වගේ එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. දැන් අපි සෑන්ඩ්විච් බැටර් එක හරි. දැන් අපි පාන් පෙති ටික ලෑස්ති කරගමු. මේ විදිහට පාන් පෙති දෙකේම හොඳට බටර් ටික ගා ගන්න. දැන් සෑන්ඩ්විච් බැටර් එකෙන් හැඳක් වගේ අරගෙන පාන් පෙති වල හොඳට තවර ගන්න ඕන. මේ විදිහට හැන්දෙන් තද කරගනිමින් හොඳින් තවර ගන්න. මේ විදිහට පාන් පෙති දෙකේම බැටර් එක හොඳට ගා ගන්න ඕන. දැන් මේ විදිහට පාන් පෙති දෙක තියලා අතින් හොඳට තද කරගන්න. ඔන්න ඉතින් අපේ සෑන්ඩ්විච් එක හරි. ඔයාලා කැමති විදිහට මේක පිළිගන්නන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතින් ඔයාලත් මේ වගේ රසමල සෑන්ඩ්විච් එකක් හදලා රස බලන්න.